හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න අපි ස්කිල් ශොප් එකේ හතරවෙනි වීඩියෝකින් තමයි මේ හම්බ වෙන්නේ. මේකින් අපි කතා කරන්නේ රිමෙම්බර් මි ඔප්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ නම් ගොඩක් පුංචි වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. මොකද මේක ලොකු දෙයක් නැහැ ඔයාලට කියන්න තරම්. හරි අපි බලමු මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. මුලින්ම මම මේ ඉතින් ලොග් වෙලා ඉන්නම්. මම ඊමේල් එකක් දෙනවා මෙහෙම. දීලා මෙතනින් ලොග් වෙනවා. මම රිමෙම්බර් මි ටික් එක දානවා. දාලා තමයි සයින් ඉන් වෙන්නේ. නෝමල් විදිට රිමම මේ ඔප්ෂන් එක මේකෙත් වැඩ කරනවා. මේකෙදී තින් අපේ ඩේට බ්‍රව්සගේ ස්ට්‍රෝ වෙන එක තමයි වෙන්න. ඔන්න ඔය විදිහට ඔල කලින් දැක්ක දැන් මම ඔන්න දැන් ලොග් ගුණා මම ලොග්ගලාමං බැක් වෙලා බලද්දි ඔන්න රිමම මිටික දාලා ලොග්ගුණ නිසා මගේ ඊමේල් එක මෙයා මෙතන ෆිල්ඩ් එක ඉදිරි කරගෙන තියෙනවා. මෙයාට මේක මතකයි කුකී එකක මෙන්න මේ විදිහට මගේ යූසර් ඊමේල් එක ස්ට්‍රෝ කරලා තියෙනවා. මෙන්න විතනින් මාල වෙනවා සේෂන් අයිඩ එක පවා මෙතන මේ ස්ට්‍රෝ කරගෙන තියෙනවා මෙයා. මෙන්න මේ විදිහට හරි ඊළඟට අපි දැම් මෙත්තනින් ආපහු පාරක් ලොග් වෙනවා. හැබැ රිමමටි එක අයින්කඩ අයින් කල ලොග්ගුණ ගමන් මෙයා නෝමල් විදියට ලෝග් වෙනවා. හැබැයි දැන්වන්න අපි ආපහ බැක්ගිල්ල බලමු මෙයා අපේ මේ කියන විස්තරටික ඔක්කොම ඉරස් කරලා දාලා ගැන ඩිස්ට්‍රෝයි කල දාලා දිනවා කොකීස් ටික. හරි අපි බලමු කොකී එඩිට එකට ගිහිල්ලා ඔන්න සේෂන් අයිඩ එක විදිරයි තියෙන්නේ. මේ අපේ කොකීස් ඩිස්ට්‍රෝයි කල්ල දාලා තියෙනවා. ඉතින් අපි බලමු මේ වැඩේ කොහොමද අපේ ප්‍රොසෙස් එක පැත්තෙන් වෙන්න කියලා. හරි මම නෝමල් විදියට ඉන්ඩෙක්සේම පටන් ගන්න. ඉන්ඩෙක්ස එක මෙන්න වෙදෙන ඉම්බම විචක් බොක්ස එක තම මේ වැඩට අදාළ වෙන්න. ඉතින් අපි මෙතනින් බලනවා මේක චෙක්ද නැද්ද කියලා මෙන්න මේ විදිහට. හරිද ඒක විල්ල අර පස්සේ චෙක් නැති කර බල්ල ගුවක්ටගන්න ඉන්නේ වැඩේ. මෙතනින් අපි මෙන්න මේ අයිඩ එක අරගන්නවා ටයිප් එක චෙක්බුක් ඔයගෙන් තමයි මේක තියන්නේ. අයිඩ අපි මෙතනින් අරගන්න අයිඩ කරගෙන ලොගින් ප්‍රොසෙස් එකේදී අපි සොරි ජාව ස්ක්‍රිප් එකේදී අපි මෙතනින් මෙන්න මේ රිමෙම්බර් කියන මෙන්න මේ අයිඩිය එකෙන් අපි මේක ත්‍රූද ෆෝල්ස්ද කියලා අපේ සර්ව සයිඩ් එකට අරගෙන යන. ඊට පස්සේ සර්ව සයිඩ්ඩගෙන් අපි ඒක මේ පැත්තෙන් වේරියබෙල්ල එක ස්ට්‍රෝ කරගන්න රිමෙම්බර් මී කියලා. ඊට පස්සේ මේක අපි රිමෙම්බර් මීක ත්‍රූ වුණොතින් කරන දේවල්ටික තමයි මේ තියෙන්. මේකෙන් වෙන්න ඇත්තරම මේ මෙන්න මේකින් වෙන්නේ පිසි එක ගෙස් කරන්න බැරි 32 බිට් කෝඩ්ඩයක් හදාගන්නවා. කැරක්ටර්ස් 64ක් විතර තියෙන පිසි එකට ගෙස්ට් කරන්න බැරිවිදිේ කෝඩ්ඩයක් රැන්ඩම් කෝඩ්ඩයක් තමයි මේ ජනරේට්ෙන්. ඊට පස්සේ හැෂ් පාස්වඩ් එක අපි හැස් පාසවඩ් කරගෙන හැස් පාසවඩ් ඇත් එක්ක මේක සෙට් කල්ල වෙල්ලා ඒක අපේ එක්ස්පයි වෙන්න හැදිච දල්න්න දවස්තියක් තියාගන්න. ඊට පස්සේ අපි මේක අපේ ඩේට බේස එකට දාලදාන්න. ඊට පස්සේ ඒ වැඩේ එහෙම වෙන. ඉට පස්සේ මෙන්න කුකීවල්ටාවන් පස්සේ කුකී එක එක්ස්පයි වෙන්න කුකී එක්ස්පයි ටයිම අපි සෙට් කරනවා මෙන්න මේ විදියට. ඊට පස්ස අපි කියනවා අරක චෙක්කලා ගැන තරුව එක ඇතුළ දිවෙන්න දෙවල්ටිකම මේ කියන්නේ කුකී එකට ටයිම සෙට් කරලා පියොන්න කුකී එක රිමෙම්බ මේක රිමමි ටෝකරන එක සහ මේ කුකී එක්ස්පයි ඩේට් එක මෙතනින් අපි ඇඩ් කරගෙන තියෙන. බැරි වෙලාවත් මෙතන මේ රිමෙම්බමි ඔප්ෂන් එක ෆෝල්සු නොත්තේම ෆෝල්ස එකේ දියත්තරම මෙන්න මේ එල්ස එකට තමයි එන්නේ. එල්ස එකින් කරලා තියෙන මේ ටික ටයිම් එක ටයිම් ලිවින්ට එක මයිනස් දාලි වෙල්ලා මේක ඩිස්ට්‍රෝයි කරලා දාන එක. ඉතින් ඔන්න කතාව තමයි මේකෙදි කතා කරන්න තියෙන. ඇත්තට මේ අපි කලින් වීඩියෝකෙදිත් කතා කරවලට මතක ඇති. මේකිතින් වැඩිදුර විස්තර කාට දැනගන්න නම් ගොල කමෙන්ට් ඇදල මගින් අහන්න මං කියන මේ මහිතන මේක ලෝකට එක්ස්පලේන් ගන්න දෙයක්නෑ මොද කලින් වීඩියෝගෙදිත් ගැන කතා කරපු නිසා. හරි එහෙනම් ඊළං වීඩියෝගෙන් සෙට්ටම ගිහින්න කමට පරිසමිගෙන ජයවා නමන හරි ප්‍රශ්න ඇතින කමෙන්ට් සෙක්ෂන් එක මෙසේ ජද්දාලා මගෙන් අහන්න මං අනිවාරණයට රිප්ලයි කරනවා.